හායි ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් තමයි අද ඔයත් එක්ක අපි එකතු වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ evil eye. ඔයගොල්ලෝ දැක්ක ගමන් දන්නවනේ මොනවද කියලා. evil eye beads කියලා කියන්නේ හැමෝම ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය දෙයක් අද වෙනකොට. ඉතින් පිටරට මේ ලංකාවටත් වඩා ගොඩක් ජනප්‍රියයි මේ evil eye කියන්නේ. හැබැයි අද වෙනකොට ලංකාවෙත් ගොඩක් අය මේ evil eye beads පාවිච්චි කරනවා. ඒ වගේම ගොඩාක් අය මේ බීඩ්ස් පාවිච්චි කරන්නේ ජුවලරිස් වලට. ඉතින් ඔයාලට පේනවා වගේ මේ තියෙන්නේ evil eye beads. අද මම ඔයාලත් එක්ක evil eye වලින් ජුවලරි කීපයක් තමයි හදාගන්නේ. මම මෙතනදී ඔයාලත් එක්ක මේ චේන් එකෙන් ලස්සන බ්‍රේස්ලට් එකක් තමයි හදාගන්නේ. ඉතින් ඔයාලට හරිම ලේසියෙන් මේ බ්‍රේස්ලට් එක හදාගන්න පුළුවන්. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි චේන් එකෙනුත් යන්නේ. ඒ වගේම මේකට තව ඕන වෙන්නේ අපිට අයි පින් ඕන වෙනවා. ඒ වගේම ජම්ප් රින් මේක අපිට දාගන්න ලොක් එකක් වගේ තමයි ඕන වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේනා වගේ මම බීඩ්ස් 3ක් අරගෙන තමයි මේ බ්‍රේස්ලට් එක හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අයි පින් එක බීඩ් එක ඇතුළට දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට කට් කරගෙන මෙතනින් නවා ගන්න එක තමයි මම මේ කරන්නේ. මේ වගේ තමයි අපි බීඩ්ස් 3කටම කරගන්නේ. ඉතින් බීඩ්ස් 3ක් නෙමෙයි, ඔයාට අවශ්‍ය නම් ඔයාට තව බීඩ්ස් දාගන්න පුළුවන්. මම මෙතනදී හදලා පෙන්නන්නේ බීඩ්ස් 3කට. ඉතින් මේ වගේ ජම්ප් රින් අපිට ඕන වෙනවා. මේක ඇත්තට මේ ජම්ප් රින් නැතුවත් අපිට චේන් එකට සෙට් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට පෙනේ කරගෙන යනකොට. ඉතින් මම ජම්ප් රින් එක අරගෙන තමයි මුලින්ම සෙට් කරගන්න මෙන්න මේ විදිහට. ඔය වගේ චේන් එකට බීඩ් එකක් අර චේන් එකක් ඒ විදිහට දාගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් ලොකු අමාරුවක් නැහැ ඒක හදාගන්න. නෙගටිව් දේවල් අපිට ආකර්ෂණය නොවෙන්න තමයි මේ evil eye jewelry ගොඩක් අය දාන්නේ. ඉතින් ඒක තමයි ගොඩක්ම ලොකුම හේතුව මේ evil eye beads දාන එක. evil eye කියලා කියන්නේ ඇස්වහ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ ඇස්වහ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න, නෙගටිව් දේවල් අපිට ආකර්ෂණය නොවෙන්න තමයි මේ evil eye beads වලින් හදන ජුවලරිස් දාන්නේ හැමෝම. මේ වගේ අපිට ජුවලරි වර්ග නම් ගොඩක් හදාගන්න පුළුවන්. ඉයරින්ග්ස් තියෙනවා, එතකොට නෙක්ලස්, බෑන්ගල්, බ්‍රේස්ලට්, රින්ග්ස්, මේ වගේ ගොඩක් දේවල් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ evil eye එකේ half bead එකත් අපිට එන්න තියෙනවා. මේ වෙලාවේ නම් ස්ටොක් නැහැ. ඉතින් රින්ග්ස් වගේ දේවල් වලට ඉයරින්ග් වගේ ස්ටඩ් ඉයරින්ග් වගේ දේවල් හදනවා නම් half bead එකත් යූස් කරන්න පුළුවන්. ඉතින් evil eye එකේ ගොඩක් කලර්ස් තියෙනවා. ඔයාලා දැකලා ඇති. ඉතින් අපි ගාව නම් මේ වෙලාවේ තියෙන්නේ බ්ලූ කලර් එකෙන් විතරයි. මොකද ගොඩක් අය අපෙන් ඉල්ලන්නේ මේ කලර් එකෙන්. ඒ නිසා ඉවර වෙද්දී ඉක්මනින්ම රීස්ටොක් වෙන්නේ බ්ලූ කලර් එකෙන්. ඔන්න ඔය වගේ අපිට හරියම ලස්සන බ්‍රේස්ලට් එකක් හදාගන්න පුළුවන්. මේ වගේ අයි පින් යූස් කරලා තියෙන්නේ මේ බීඩ් එක මැද්දට දාගන්න. ඒ වගේම ජම්ප් රින් වලින් සෙට් කරලා තියෙන්නේ මම මැද බීඩ් එක විතරයි. අනිත් දෙක මම අයි පින් එකම තමයි චේන් එකට සෙට් කරලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ අතේ ප්‍රමාණයට ලොක් එකක් දාගන්න. මේවා ඉතින් තමන්ට හදාගන්න දාන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ජුවලරි බිස්නස් එකට අනිවාර්යයෙන්ම ඇඩ් වෙන්න ඕන දෙයක් වෙලා තියෙනවා මේ වෙනකොට මේ ජුවලරි evil eye වලින් හදපු ජුවලරි. මොකද හැමෝම ඉල්ලන දෙයක් වෙලා තියෙනවා නේද? ඒ නිසා ඔයාගේ බිස්නස් එකට මේ වගේ එක එක විදිහට try කරලා බලන්න පුළුවන් මේ evil eye. ඉතින් මේක මම හදාගත්තේ මට. ඒ නිසා මම මගේ අතේ ප්‍රමාණයට තමයි මෙතන ලොක් එක දාගන්නේ. ඔන්න අපි එකක් හැදුවා. දැන් අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හැමෝම දන්නවනේ මෙන්න මේ වගේ ඉලාස්ටික් එකෙන් දාගන්න පුළුවන් බ්‍රේස්ලට් එකක් තමයි මම evil eye එකක් යූස් කරලා හදාගන්නේ. මම මේකට ගත්තේ 0.6 ඉලාස්ටික් thread එක. මොකද මම මේක sugar beads දාලා තමයි හදාගන්නේ. මෙන්න මේ වගේ white color එකක් තමයි දාගන්නේ. මේක matte color එක නෙමෙයි, මේක sugar beads වලින් මම හදාගන්නේ. මට හිතුණා පොඩ්ඩක් ඒ විදිහට හදලා බලන්න. ඔය වගේ ඉලාස්ටික් thread එකට දිගටම මම දාගෙන මැද්දින් එක
evil eye bead එකක් add කරගන්නවා. ඒක දෙපැත්තෙන් gold color seed beads දෙකක් තමයි මම මේ දාගන්නේ. ඊට පස්සේ දිගටම සුදු පාටින් තමයි දාගන්නේ. ඉතින් ගොඩක් අය මේක අනිත් කලර්ස් වලට ආසයි. රෝස පාට තියෙනවා, රතු පාට. මෙන්න මේ වගේ කලර්ස් අපෙන් ගොඩක් අය ඉල්ලනවා. ඒ වගේම කළු පාටින්. ඉතින් මේ වගේ දේවලුත් ස්ටොක් එනවා. දැනට තියෙන්නේ මේ කලර් එක විතරයි. ඉතින් ඔයාලට පර්චේස් කරන්න පුළුවන් බ්ලූ කලර් එකෙන් දැනට. මේ වගේ අන්තිමට අපිට මෙතන ගැටයක් දාගන්න තමයි තියෙන්නේ. ඔයාලා දැන් දන්නවනේ අපි මේ වගේ බ්‍රේස්ලට් හදනකොට මොන වගේ ගැටයක්ද දාගන්න ඕන කියලා. අපිත් එක්ක මුලින්දම හිටපු කෙනෙක් ඉන්නවනම් ඒක දන්නවා. ඉතින් ගොඩක් අපිට එන මැසේජ් තමයි බ්‍රේස්ලට් එකේ අන්තිමට කොහොමද ගැටේ ගැලවෙන්නේ නැති වෙන්න දාගන්න කියලා. ඉතින් ඒ හින්දාම තමයි මම කලින් වීඩියෝ එකක් කරලා ඒක විශේෂයෙන්ම පෙන්නුවේ. විශේෂම ටිප් එක විදිහට මම කරන්නේ B6000 glue එකෙන් drop එකක් තියාගන්න එක මේ ගැටේ උඩින්. ඔන්න ඔය විදිහට ඉතින් මම මේක හදලා ඉවර කරගන්නවා. ඉතින් මේවට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔයාලට පුළුවන් seed beads වලින් seed beads එක එක colors වලින් දාලා මේ evil eye beads add කරපු bracelet හදාගන්න. ඉතින් ඒ වගේ collection එකක් විදිහට හදලත් ඔයාලගේ business එකේ sell කරන්න පුළුවන්. ඊගාවට පෙන්වන්නේ necklace එකක් හදාගන්න. silver color chain එක තමයි මේ 2 mm. ඉතින් අපිට pendant එකක් නැහැනේ. ඒ නිසා අපි ඉතින් pendant එකක් හදාගමු. දැන් ඔයාලා අපිත් එක්ක මුලින් ඉන්න කෙනෙක් නම් දන්නවනේ කොහොමද දැන් අපි hand කරන්න පුළුවන් විදිහට bead එක හදාගන්න කියලා. bead එක මැද්දෙන් head pin එකක් යවලා අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒක cut කරගෙන නවා ගන්නවා. අපිට එහෙම pendant එක ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මම දෙපැත්තටම එක පැත්තකින් look එකක් අනිත් පැත්තෙන් මේ වගේ jump pin එකක් දාගෙන දෙපැත්ත හදා ගන්නවා necklace එකේ. ඊට පස්සේ අපි හරි මැදින් අපි pendant එක දාගන්න පුළුවන්. ඉතින් මේ ගමම ඔයාලට මතක් කරන්න ඕනේ අපෙන් ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි tiger beads. ඔරිජිනල්ම tiger beads එක. ඉතින් ඔන්න අපි ගාව දැන් ස්ටොක් වෙලා තියෙනවා ඔරිජිනල් tiger beads එක. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් පර්චේස් කරන්න පුළුවන්. ඒ වගේම එකත් එක්කම ceramic beads, ඒ වගේම glass beads වගේ දේවල් ටිකකුත් ස්ටොක් වෙලා තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් අපිට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔන්න ඊගාවට මම හදාගන්නේ earring දෙකක්. මේ වගේ එල්ල ගන්න අපිට earrings හදාගන්න පුළුවන්. අර කිව්ව විදිහටම charm එකක් වගේත් අපිට හදාගන්න පුළුවන්. head pin එකක් පාවිච්චි කරලා ඉතින් මේ වගේ earrings අපිට හදාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි final look එක. ඉතින් මේ පොඩි වෙලාව ඇතුලේ මම ඔයාලට පොඩි ජුවලරි කිහිපයක් තමයි හදලා පෙන්නුවේ. ඉතින් ඔයාලා search කරොත් ඕන තරම් තියෙනවා jewelries evil eye beads වලින් හදපු. ඉතින් ඔයාලට try කරන්න පුළුවන් එක විදිහට. මොන ඔය විදිහට තමයි මගේ earring දෙක මම හදාගත්තේ. ඉතින් මෙතන තව stud earrings හදන්න පුළුවන්, rings හදන්න පුළුවන්, තව විදිහට bracelet හදන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න.